ඉතාම භයානක අනතුරක් ගැනයි මම මේ කියන්න හදන්නේ. මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඔයත් වතුර බොන්න හිටගෙනද? ඔහෙනම් දැන් මේක නවත්වන්න. හිටගෙන වතුර බොනකොට ඒක කෙලින්ම ආමාශයට වැටෙන නිසා වකුගඩු වලින් හරියට පෙරීමක් වෙන්නේ නැහැ. මේ නිසා කාලයක් යනකොට දණහිස් අමාරු සහ වකුගඩු ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම වාඩි වෙලා උගුරෙන් උගුර හිමින් වතුර බොන්න පුරුදු වෙන්න. ඔයාලා හිතනවද අන්නේ වීඩියෝ එකේ කියපු දේ ඇත්ත කියලා? ඒක අමූලික බොරුවක්. අපි ඉඳගෙන වතුර බිව්වත් හිටගෙන වතුර බිව්වත් මොන ඉරියව්වෙන් වතුර බිව්වත් ওই වතුර ඔක්කොම පළවෙනියෙන්ම යන්නේ ආමාශයට. ඒ ආමාශයෙන් හෝ කුඩා බඩවැල් වලින් මේ වතුර උරාගෙන ලේ වලට ඒ ලේ නහර තුලින් තමයි වකුගඩු ඇතුළු අපේ ඇඟේ සියලුම අවයවයන් වලට යන්නේ. ඉතින් මෙන්න මේ කියපු කතාව අමූලික බොරුවක්. ඒ කියන්නේ මේ වගේ සරල දෙයක්වත් හරියට කියාගන්න බැරි නම් මේ වගේ වෛද්‍ය උපදේශ ඉතා වැරදි ආකාරයට ජනගත කරන්න පුළුවන්. එහෙම වුණොත් ඒවා අහන මිනිස්සු ඒව ඇත්ත කියලා හිතාගෙන වැරදි අවබෝධවල් ගන්න පුළුවන්. ඒ නිසා මේ සෞඛ්‍ය සම්බන්ධව උපදෙස් දෙන pages සහ channels කරන අය මේවා කරන්නේ ඒ අය යොදාගෙන නම් මුලින්ම ඔයාලා බලන්න මේ channel එක කරන්නේ ඒ වගේ සෞඛ්‍ය උපදෙස් දෙන්න සුදුසුකම් ලත් කෙනෙක්ද කියලා. ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ ඒ අත්දැකීම් සහ සුදුසුකම් තියෙන කෙනෙක්ද මේ channel එක කරන්න කියලා බලන්න. ඉතින් මම දැකලා තියෙනවා මෙන්න මේ කෑම වලින් පිළිකා හොඳ වෙනවා, මෙන්න මේ දේවල් වලින් මෙන්න මේ ලෙඩ හොඳ වෙනවා කිය ගොඩාක් බොරු දේවල් මේ pages වලින් කියනවා. අන්න ඒ නිසා මේ social media වලින් වෛද්‍ය උපදෙස් ගද්දී ඔයාලා ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාලගේ ඔළුවට ගොඩක් වැරදි දේවල් යන්න ඉඩ තියෙනවා.